ඔබට සුබ දවසක්. මොහොතක් සිතන්න මගින් ඔබ වෙත ගෙන එන දේව වචනයයි මේ. සභාවේ අරමුණ කියන්නේ කුමක්ද? ආරම්භයේදී දෙවියන් වහන්සේ ආදම්ට පොළොව පාලනය කිරීමට බලය ලබා දුන්නා. නමුත් ආදම් ඔහුගේ අකීකරුකම නිසා එම බලය නැති කරගත්තා. එවිට දෙවියන් වහන්සේ දෙවෙනි ආදම් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන අලුත් ගිවිසුමේ සභාවට නැවත එම බලයම ලබා දුන්නා. එනම් පොළව පාලනය කිරීම සභාවේ අරමුණ බව අපට ඉතාමත් පැහැදිලි. හිතෝපදේශ 29 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදයේ කියනවා ධර්මිෂ්ඨයන්ට බලය තිබෙන කල සෙනග ප්‍රීති වේ කියා. සභාව පොළොව මත පවතින තාක්කල් ධර්මිෂ්ඨකම පවතිනු ඇත. ඒ වගේම ධර්මිෂ්ඨකම පොළොවේ පවතින තාක්කල් සෙනග ප්‍රීති වනු ඇත. එසේනම් සභාව කළ යුත්තේ කුමක්ද? දෙකලේකම් 7 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදය. මාගේ නාමය දරන මාගේ සෙනග යටහත් වී යාඥා කර මාගේ මුහුණ සොයා තමන්ගේ දුෂ්ට මාර්ගවලින් ඉවත හැරෙන්නේ නම් මම ස්වර්ගයේ සිට අසා ඔවුන්ගේ පාපයට කමාවි ඔවුන්ගේ දේශය සුව කරන්නෙමි කියා උන්වහන්සේ ප්‍රකාශ කරනවා. මේ පොරොන්දුවට කීකරු නොවීම, ඒ වගේම දේව හඬට අවනත නොවීම තමන්ගේ දුෂ්ට මාර්ග බවට දෙවියන් වහන්සේ සලකනු ඇත. ඊළඟට දෙවියන් වහන්සේ සභාවට දී ඇති බලය නම් 2 කොරින්ති 10 වෙනි පරිච්ඡේදයේ 4 සහ 5 වෙනි පද. මක්නිසාද අපේ යුදායුධ මානසික නොවේය. එහෙත් ඒවා බලකොටු බිඳ හෙලීමට දෙවියන් වහන්සේ ඉදිරිපිට බල සම්පන්නය. අපි විවාදයන්ද දෙවියන් වහන්සේ ගැන දැන ගැනීමට විරුද්ධව උසස් වන්නා වූ සියලු උසස් දේවල් බිඳ හෙලා සියලු සිතුවිලි ක්‍රිස්තුස් වහන්සේට කීකරු වීමට වහල් කර දෙමුව. දෙවියන් වහන්සේ විසින් අනුමත නොකළ සියල්ල මුලින් උදුරා බිඳ හෙල්ලන්නට බලය සභාවට දී ඇත. සභාව මේ දේ නොකළොත් අපේ දේශ සීමාවන් සතුරා විසින් පාලනය කිරීමට ඉඩ ප්‍රස්තාව එළඹෙනු ඇත. මොහොතක් සිතා බලන්න. එනම් ඔබට ජේසු පිහිටයි. මම සහෝදර නෙවි.